Gampang. Sih. අජිත් Betul. මොකද වැඩේ කිරිගෙන යනවද? Awalak na betul. ආ අද බෝට්ටු ගියා රස්සාව ගියාද? ගියාද රස්සාව බෝට්ටු? Ikak dia betul. ආ Kau ikak kian sini betul. ලෝඩ් කරලා තියෙන ඔක්කොම ටික? Oh, lokal lagi nak. ආ මං එහෙනම් ගිහිල්ලා එන්න. අවශ්‍ය ඇති සල්ලි ටික ගෙදරට ගෙයක් දෙන්න හොඳේ. වැඩේ කරන් යන්න හොඳේ. ඔබ දන්නවනේ පුතාගේ හැටි. අල්ල වැඩේ හරියට කරපන්. මොන හරි කාලේ යමු නේද? ඔව් බඩගිනිත් එක්ක දැන්. එක්කනේ. යමුනේ. මොකද කෙල්ලේ මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ අනේ. මම මෙතනට ආවේ සෑහෙන කාලෙකින්. මාර නිදහසක් දැනෙනවා. ඒකනම් ඇත්ත කෙල්ලි කොහේ එන්නද? උදේට වැඩට යනවා. හවසට ගෙදර යනවා. උසා ඔව් අනේ උසාගේ පින්වතිය ඉන්නව අතන ඕ අර ඉන්නේ කවුද? උසාගේ පින්වතිය ඔබ පොඩ්ඩක් මෙතෙන් වෙලා ඉඳපන්. බෝට්ටු ටික වැහ ගන්න ඉඳපන්. දැන් උසා මම ලයින් එකේ ඉන්නම් මම පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඉඳපන්. හරි මාත් එක්ක නිකන් hina වෙන්නේ. අඳුරන එක්කෙනෙක්ද? හා? අන්න මෙතට එනවා. ඉතියා තමයි බලාගෙන ඉන්නේ. හොඳින් ඉන්නවා ඉන්නේ. මේ මගේ හොඳම යාළුවා. ආරාධනා. කොහමද නංගි? ඔයාලා නිතරම මෙහෙට එනවද? ගොඩාක් කාලෙකින් එන්න ආසාවක් ඇති වුණා. එකයි යානේ. මං හැබැයි නංගිලා වෙන්න දැකලා නැහැ. මොකද මාත් නිතරම මේ බීච් එකට එනවනේ. ඉතින් උදේට වැඩට යනවා. හවසට වැඩට වැඩ ඉවර වෙලා. ඒක තමයි. හරි නංගි. මොනවාරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. මොකද මම මේ බීච් එකේ ඕගොල්ලෝ කවදාකවත් දැකලා නැති හින්දා යවුවේ. මම නම් නිතරම මෙහෙට එනවා. මොනවාරි තිබ්බොත් කෝල් එකක් දෙන්න අනිවාර්යයෙන්. එහෙනම් මෙන්න මගේ ඉසිනි කාඩ් එක. ඔයාට අනිවාර්යෙන්ම කෝල් ගන්න ඕනේ. එනංගි පරිස්සමෙන් ඉන්න දෙන්නත් එක්ක. මම යනවා. රා. හරි Bye. දබංගේ නඩුව. ආව්. ගත් නොකියම කොන්ටෙක්ට් සෙට් කරගෙන නේ. පිස්සුද බං? උඹගේ ඔළුවේ තියෙන මනස්ගත. මං වගේ ලස්සන කෙල්ලෙකුට මේ වගේ කොල්ලෙක් ගැන පේනවද? මම දැම්ම වගේ වෙඩිලෙක් නෑස්
වෙනවා. මට කියන්න ඕනේ. හරි හරි බං. ඔබට නොකියන වෙඩින් එකක් තියෙනවද? ඔබ තමයි දෙවන මනමාලි.